අයිබෝවන් Travel with Love YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්න. දැන් මේ අපි ඉන්නේ දරණියගලට හැරෙන. උඩමාලිබඩ මනගත මාර්ගයෙන් සිරිපා කරුණාකරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ගමන බොහෝම හිතේ විශ්වාසයෙන් කරුණාකරන්න ඕන මාර්ගයක්. වනගත මාර්ගයක් නිසා තමයි ඒ. ගමන සුන්දර තැන් බොහෝයි. ඒ වගේම පරිස්සමෙන් යන්න ඕන තැනුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගමනේ සුන්දරත්වය බෙදා හදා ගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න. හෙලෝ හායි අපි අද යනවා කොහෙද සිරිපාදේ අද අපි සිරිපාදේ යන්නේ උඩමාලි බොඩින් වනගත මාර්ගය ගොඩක් අය යන්න නැති පැත්ත මේ හරියට වෙනකම් මෙතනට මේ ලොරියෙන් එන්න පුළුවන් මේ හරියට වෙනකම් ලොරියෙන් එන්න පුළුවන් ලොරියකින් අපි නම් ටිකක් දුර පයින් ආවේ ට්‍රේල් එක දාන්නම් අපි මෙතනින් අපිට පෙන්නනවා දැන් අපි එන්නේ මේ පැත්තෙන් ලෝරියෙන් එන්නේ මේ පැත්ත ඊට පස්සේ මෙතන තමයි නවත්තන්නේ අපිට සිරිපාද පැත්තට යන්න මේ පැත්තට යන්න තියෙනවා කිලෝමීටර් 12ක් තියෙනයි කියලා තමයි පෙන්නන්නේ අපි එහෙනම් ගමන ආරම්භ කරමු ආකාශත්තාජ උම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තක් අන්තු ලෝක සාසනං ඒ පුණ්‍ය සම්භාර ධර්මයේ මහින්දින් ඔබ වහන්සේලා හඳු මේත්තා තවතව පින්දත්ලින් දේතු වේවා වාසනාය වා ප්‍රාර්ථනීය බෝධියක් වෙත්තම් බෝධියෙන් නිවන් දකිත්වා සාදු 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 පුතේ අපි දැන් ඉන්නේ මේ මාගල් ගංගලාද මේකට තමයි මාගල් ගංග කියන්නේ මෙතනලා ඇතම්මක් විතර නැත්නම් කිලෝමීටර කාලක් යනකොට විතර යනකොට තව මහවයි කියලා ඔයක් හම්බ වෙනවා එකතන මෙහෙම දෙකට බෙදලා යන ඔයක් ඒකෙන්ද කිලෝමීටර එකමාරක් 1.3 කාලක් විතර යනකොට තව දිනවා කොස්මෙලුගේ තව ඇලක්. හැබැයි ඒක ගහලා තියෙන කුරු ඇල කියලා. මොකද මම ලොකේෂන් එක ලියලා දුන්නා. එයාට බැරිලකමාරි කුරු ඇල කියලා ගහලා දුන්නා. එතන කිලෝමීටර කාලක් විතර ආපහු යනකොට සාමාන්‍ය ගානට මං මේ වෙනවා වගේ නැගල ගහලා යන්න පාරක් හම්බ වෙනවා. ඊට පස්සේ පල්ලමක් හම්බ වෙනවා වංගු 6ක් විතර තියෙන පල්ලමක්. පල්ලමේ ගියාට පස්සේ සාමාන්‍ය ආය මේ සාමාන්‍ය ගානට ගියාම සීත ගඟුල හම්බ වෙනවා. මේ මාගල් ගඟ ළඟ ඉන්න සීත ගඟුලට හරියටම කිලෝමීටර 5යි තියෙනවා. හැබැයි 7ක මාර්ගයකට අමාරුයි. කැලේනේ යන්නේ. මේ ඔයාලා මේ මාගල් ගඟේ ඉඳලා සීතගඟුලට යනකල් වතුර උස්සගෙන යන්න එපා බෝතල්. වතුර තියෙන ඕන්තරම් බොණ්ඩ මේ හොඳ පිරිසිදු වතුර. මේ සීතගඟුලේ ඉඳලා අවස 6ට ගියත් ඔයාලට මේ හරුල වැටෙන්න ඉස්සෙල්ලා මේ දෙමළ බලා හින්න නැත්තම් කුරුවිට පාරට වැටෙන්න පුළුවන්. දැන් එහෙම බලා ඉඳපන් මොකද හැන්දෑවට වහින්න ඉඳ මේ කරදයක් නෑ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නෑ දෙමළ හැබැයි මේ සීතගඟුලේ ඉඳලා මේ ඉදිකට පොන්ට යනකල් වතුර නෑ. වතුර ඇලවල් දෙකක් හම්බ වෙනවා පාර හරහා යන ලක්වාසී පිරිසුදු පිංබර ජනතාව ගමන් කරන ඉඳ ඒ වතුර බොන්න එපා. ඔයාලා වතුර ටික මෙහිද ගමලේ පුරවණ යන්න. ඉදිකට පාන්ට යනක වතුර නැහැ. ඒ හරි කියන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වාගේ පාර අයින් ලොකු ගල් ගෙඩි දිනනවා ලොකු කොට දිනනවා. කොට උඩ අත එහෙම තියන්න එපා. චූටි පුතේ ඔයාලට තමයි විශේෂයෙන් කියන්නේ. මොකද චූටි උඩ සර්පේ වෙන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයා අර සට ගාලා ගියායි කර්ම ගෙඩිය වගේ. මේ අම්මද මේ? සිරිපාද යනකොට ඔයා හිතාගන්න අපි සිරිපා බුදුහාමුදුරන්ගේ කකුල කියලා හිතුවක් කමන්නේ. පොඩි ළමයින්ට තේරෙන්නේ නැහැ නේ. බුදුහාමුදුරන්ගේ සිරිපා ස්ථානේ වඳිනවා වැඳලා මාත් පින් කරගෙන සමන් දෙයියන්ට පින් දෙනවා අම්මා තාත්තට පින් දෙනවා කියලා හිතාගෙන යන්න පුතේ වෙන කිසි දෙයක් ඕනේ නැහැ. මේ පාරේ යන්න දෙන්නේ මෙන්න මේ වගේ ලස්සන පාරක මේ වගේ ලස්සන අමාරු පාරක දැන් අපි ඉන්නේ උඩමාලිබඩ වනගත මාර්ගයේ කරුණාකරන ගම. පොඩ්ඩක් සද්ද නැතුව ආගෙන ඉන්න.
වැහැයන්ගේ සද්දෙත් එක්ක ඝනව වෙඩිච්ච සුරුවියන යටින් හෙමින් පිරිපාදේ කරා කරුණා කරන අපේ නඩේ කට්ටිය තමයි මේ යන්නේ. ඉතින් කරුණාවයි කියලා හිමිහිට කරුණා කරන්න තමයි තියෙන්නේ. සමන් දෙවියන්ගේ පිහිටෙන්. ඉතින් මේ පැත්තට ඕගොල්ලෝ මේ පැත්තෙන් මාලිබඩ පැත්තෙන් කරුණා කරන්න හිතනවා නම් පළවෙනිම දේ තමයි පුළුවන් තරම් සැහැල්ලුවෙන් අපිට අවශ්‍ය මූලිකම දේවල් ටික විතරක් අරගෙන එන්න. ටිකක් ගමන දුෂ්කරයි. හැමතැනම වැටිච්ච කොළ උඩින් තමයි ප්‍රවේශමෙන් අඩිය තියන්න ඕන. සපත්තු දාලා යනවා නම් ගොඩක් හොඳයි. උඩැල්ලොත් නෑ කියන්න බෑ. ඉතින් වනාන්තරය තුල අපි ගමනාගමනේ යෙදෙනවා නම් වනය තුල අපි ගමන් කරනවා නම් අපි වනයේට අනුගත වෙලා ගමන් කරන එක තමයි හැම වෙලෙම හොඳම දේ. ඒක නිසා පුංචිම පුංචි ටොපි කොලයක්වත් පරිසරයට එකතු කරන්නේ නැතුව ඒ පරිසරයේ සුන්දරත්වය විඳගෙන ඊළට කරුණා කරන එක තමයි අපි හැමෝගෙම පාරිසරිකමෙන්ම සමාජීය වගකීම. හයි අපි දැන් ටික දුරක් ආවා. අපි මුලින් ඉදපු දියපාරේ ඉඳන් අපි විනාඩි 40ක් විතර වෙන්න ආවා. ඊට පස්සේ ආවට පස්සේ අපිට තව දියපාරක් හම්බුණා. මේ තින්නේ එක. මේ දියපාරට පස්සේ තව දියපාර ඒ කියන්නේ තව දියපාරවල් දෙකකින් තමයි සීතල අගුල හම්බෙන්නේ අපිට. විනාඩි 40ක් වගේ ආවා අපි. පැය භාගයක් විනාඩි 40ක් වගේ. මේ දියපාරට කියන්නේ හිටි මහාවයි ගඟ කියලා. මේකට පස්සේ තව එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ආයි සීතල අගුල හම්බ වෙනවා. කොහොමත් මෙතනට එන්න ගිය වෙලාව වඩා චුට්ටක් වැඩියෙන් සමහර විට යාවි අපිට ඊළඟ තැනට යන්න. ඊළඟ තැනට ගිහලා අපි වීඩියෝයක් ගමු. දුෂ්කර වගේම සුන්දර ගමනක සමාජිකයෝ ටික තමයි මේ ඉන්නේ. ඇත්තටම මේගොල්ලෝ බොහොම හොඳ සහෝදරත්වයෙන් බැඳිලා එකා වගේ ගමන ගියා කියලා කියන්න පුළුවන්. ඒක වෙනස්ම ගැම්මක්. ඒක මාර දෙයක්. කාටවත් කවුරුවත් තනි කරන්නේ නැතුව හැමදේම බෙදා හදාගෙන ඒ ගමන ගියේ එක නම් මාරයි. ඉතින් මේ මුලින්ම ඉන්නේ අපේ තසිත් පුතා ගමනේ කෝඩුකාරයා. එයාට ලොකු හයියක් වුණා ඉරුෂ පුතා. දෙන්න එකටම තමයි ගමන ගියේ. කරුණා කළේ. හෙසඳු පුතයි යල්නු පුතයි තමයි ගොඩක් වෙලාවට ගමනේ පෙරමග ගියේ. අපේ ලොකු පුතත් එක්ක. ගමනේ අමාරු තැන් වගේම මග හරසර හරියට දැනගෙන ඉස්සරහට ගියා කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ උදව්වෙන්. ඉතින් වීඩියෝ කරණයෙන් තමුන්ගේ උපරිම ශ්‍රමය දාලා පසන් තමීෂ පුතා සෑහෙන දෙයක් කළා. අපේ ලොකු පුතා සෙවිඳු කරපු උදව් නම් කියලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි අසිදු. මේ වීඩියෝ එඩිට් කරන්නේත් එයා තමයි. ඒ ගමනේ බාලම සමාජිකයා වෙච්ච දෙසඳු පුතා තමයි මේ ඉන්නේ. කිසිම මැසිවිල්ලක් නැතුව සම්පූර්ණ ගමන පුරාවටම එකම ගැම්මෙන් අපේ දෙසඳු පුතත් ගමන් කළා කියන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි අපේ නඩේ කට්ටිය ගැන විස්තර. හරි අපි දැන් ඔන්න
මහාවේ පහු කරාට පස්සේ මහාවේදී මං වීඩියෝ එකක් ගත්තනේ. වීඩියෝ එක අරන් කිව්වා ඊළඟට හම්බෙන්නේ අපිට කුරුවෝයි කියලා. අපි දැන් කුරුවෝයේ ඉන්නේ. කුරුවෝයේ ඉන්නේ කියන්නේ දැන් කට්ටිය ගියා. ඉඳලා දැන් ගියා. බලමු වෙලා කියලා. කයි 49. කයි 49යි. කයි 49ට අපි කුරුවෝයෙන් යන්න හදන්නේ. එතකොට මේ තියෙන්නේ කුරුවෝය තමයි. මේ පැත්තෙන් ගලාගෙන එනවා. මෙන්න මෙහෙම ගලාගෙන ඇවිල්ලා මේ ලස්සනට ගලාගෙන ඇවිල්ලා මේ පැත්තට යනවා. එතකොට මේ තියෙන්නේ කුරුවෝයේ කුරු ඇල කියලා තියෙන්නේ. කුරු ඇල. මේකෙන් පස්සේ අපිට ආයි හම්බෙන්නේ සීත කඟුල. සීත කඟුලට ගියාට පස්සේ අපිට දිගටම සිරිපා කරුණා කරන්න පුළුවන්. ඉතින් මේ ලස්සන බලවල ඉතින් සැරේ එන්න කරුණා කරන්න ඉතින් ඉන්නේ. මමයි නෝනයි අපි ඉතින් අන්තිමට සීත කඟුලටත් ආවා. සීත කඟුලට එන්න කලින් අපිට හම්බුනේ අපි නැවතුනේ කුරුවෝයේදී. කුරුවෝයේදී නැවතිලා ඊට පස්සේ සෑහෙන දුරක් ආවා. මොකද සෑහෙන දුරක් කියන්නේ මේ මග. දෙම්බල්. දැන් වෙලාව ඇවිල්ලා 5:07යි. 5:07 වෙනකන් අපි ඇවිද්දා. ඒ ඇවිල්ලා මාර ලස්සන තැන් ටිකක් හම්බුණා. මාර ලස්සන ඒ කියන්නේ වැස්සක් හම්බුණා. ඒ හින්දා අපිට මාර ලස්සන වීදුමක් ආවා. ඒ වීදුවත් එක්ක වයිබ් එක නම් මාරම ලස්සනයි. කොහොම හරි අන්තිමට අපි සීත කඟුලට ආවා. මේ තියෙන්නේ මේ පැත්තෙන් යද්දි අපිට හම්බෙන සීත කඟුල. අපි වැස්සෙම පේනවා ඇති වැස්සේ තරම මේ නාකපන වැස්සෙම අපි උඩමාලිපුඩ පාරයි කුරුවිට රත්න පාරයි එකතු වෙන තැනට ආවා. මෙතන තමයි ඒ බෝඩ් එක ගහලා තියෙන්නේ. හොඳටම වැස්ස. රේන් කෝට් එක තිබුණා. රේන් කෝට් හැමෝටම ප්‍රමාණවත් නෑ. කට්ටිය කරන රේන් කෝට් තියෙනවා. කට්ටියක් උඩවලින් ආවා. අපි දෙමිගෙනම ආවා. හරිද? ඉතින් මේ තියෙන්නේ කුරුවිට පාර මේ එන්නේ. කුරුවිට පාරෙන් ඇවිල්ලා සිරිපාදට යන්න පුළුවන්, කරුණා කරන්න පුළුවන් මේ පැත්තේ. මාලිපොඩ පාර. කලින් වීඩියෝ එක බලුවා නම් මේ තැන දන්නවා ඇත්තද? අපි කිව්වා කලින් වීඩියෝ එකේදී. කුරුවිට රත්න මාවතෙන් එනකොට අපි පටන් ගත්තු 2010ට. ඔව් 10ට පටන් ගත්තා. 2010ට අපි පටන් ගත්තේ. මෙතනින් තමයි අපි ආවේ. දැන් තමයි සිරිපා කුරුවිට රත්න මාර්ගයට වැටුනේ. වැස්සෙම කරුණා කරන්නයි තියෙන්නේ දෙයියන් විතේ. හලෝ. හායි. හත්ති දෙයියනේ හොඳට කට්ටියත් එක්ක කරුණා කරලා මම පොඩ්ඩක් ඉක්මනට ආවා. මේ ඉක්මනට ආවා කියන්නේ සෑහෙන ඉක්මනට ආවා. කොහොම හරි අන්තිමට මම දැන් ඉන්දිකරු වහලා
ලං වුණා. ඔයාලා පිටිපස්සෙන් පේනවා. සිරිපතුල සමනල කන්ද පේනවා ඔයාලට. ඔයාලට මතකද ගිය පාර මේ වීඩියෝ එකේදී කුරුවිට රත්න මාර්ගයෙන් ගිය වීඩියෝ එකේදී මෙතන ලස්සන ටයිම් ලැප්ස් එකක් දාන්න නැති. මේ පාර එක කැප්චර් කරගන්න බැරි වුණා. අපි එදී හවස වුණානේ. කලුවරට එන්න ගත්ත හින්දා කොහොම හරි ඉදිකර පහන ළඟට ආවා. අපේ මේ රූප රචනාවට අන්තිමට අපි දෙයක් එකතු කරන්න ඕනි. ඒ මොකක්ද කියනවනම් අපි මේ සම්පූර්ණ ගමන පුරාවටම අපිට කිසිම කරදරයක් නැතුව සතා සර්පයාගෙන් අතුරු ආන්තරාවක් නැතුව අපිට ගමන කරුණ ගිහිල්ලා එන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ වගේම තමයි මේ කරුණාවට සතියකට කලින් අපි හැමෝම මස් මාළු කෑමෙන් ඈත් වෙලා පේ වෙලා එහෙම තමයි මේ ගමන යන්න ලෑස්ති වුණේ. ඒ වගේම තව දෙයක් මේ සිරිපා කරුණාවෙන් පස්සේ අපි අපේ ආගමික ස්ථානවලට ගිහිල්ලා අපි කළුතර බෝධියට ගියේ. ඒ බාර ඔප්පු කළා. එහෙම තමයි අපේ කරුණාව ඉවර කළේ. ඉතින් ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ මේකයි. මේ සුන්දර පරිසර පද්ධතිය හරහා සිරිපා කරුණා කරන්න හිතන් ඉන්නවා නම් ඕගොල්ලන්ගේ පියසටහන් විතරක් තියලා එන්න. අනේ ටොපික් වලයක්වත් දාන්න එපා. මේක බොහොම සුන්දර ලස්සන පරිසර පද්ධතියක්. අපි ගෙනිච්ච සියලුම පොලිතින් ආපහු ගෙනහල්ලා ඊටාම නිසි පරිදි බැහැර කරයි කියලා කියන්නත් පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ට ජය.